ගයිස් අද අපි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ පොල් රොටි හදන විදිහ. ඔයාලා දන්නේ නැහැ පොල් රොටි හදන? මම දන්නෙත් නැහැ. බලන් ඉඳහන්. පංචමහා බලවේගය වගේ අපිට ඉතින් මේකට ඕනේ all purpose flour, එතකොට පොල්, grated coconut, ඊට අමතරව කඩින් ගන්න තියෙන කිස්ස පැකට් එකක්, සිහින් නොකපාගත් ලුණු ගෙඩියක්. මේක ඉතින් ටට්ටක් ගාලා මේ විදිහට කපා ගන්න ඕනේ, නැත්නම් රස නැහැ. ඊට පස්සේ මේක චොප් කරගන්න ඕනේ. චොප් කරන කැල්ල නැහැ, ඒක ඔගොල්ලෝ කරගන්න. මේ විදිහට චොප් කරගෙන ඊට පස්සේ අපි ගන්න ඕනේ ටොමැටෝ එකක් මේ විදිහට කපා ගන්න ඕනේ ටට්ටක් ගාලා එකක්. ඊට පස්සේ මේකට ඕනේ අපිට green chili පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දාගන්න all purpose flour භාජනයකට. ඊට පස්සේ කඩින් ගෙනාපු coconut, සිංහලෙන් නම් පොල්. ඊට පස්සේ මිරිස් කුඩු පොඩ්ඩක්, green chili පොඩ්ඩක්. ඊට පස්සේ අර chop කරගත්ත onion පොඩ්ඩකුත් එකතු කරගන්නවා. රස වැඩි වෙන්න ලුණු පොඩ්ඩකුත් දාගන්නවා. සිහින් නොකපාගත් කරපිංචා. ඊට පස්සේ දාලා මේක දැන් හොඳට රබර් කරනවා. හොඳට අනා ගන්නවා. හොඳට අනාගෙන ඊට පස්සේ ගුලි හදලා මේ විදිහට බෝල කරගන්න ඕනේ. ඊට පස්සේ අපි chop කරගත්ත onion green chili එකට chili flakes ටිකක් දාලා ඊට පස්සේ අපි එකතු කරනවා Maggi sauce එක. මේකෙන් චුට්ටක් දානවා. රස පොඩ්ඩක් වැඩි වෙන්න. තව පොඩ්ඩක් රස වැඩි වෙන්න අපි MSG පොඩ්ඩකුත් එකතු කරගන්නවා මේකට. දින්න එකතු කරගන්නවට කඩින් ගෙනාපු කූනිස්ස ටික. මේක ස්පයිසි කූනිස්ස පැකට් එකක්. ඊට අමතරව මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. පොඩ්ඩක් රහ වැඩි වෙන්න. ලුණු මදි වගේ කියලා හිතෙනවා නම් තව ටිකක් වැඩිපුර දාගන්න. එතකොට තව පොඩ්ඩක් රහ වැඩි වෙනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙන ගුල් ටික තලා ගන්න තමයි මේ විදියට. තලාගෙන ඊට පස්සේ තැටිය රත් කරගන්නවා. තැටිය රත් වුණාට පස්සේ රොටි පුච්ච ගන්න ඕනේ. මේ තියෙන ඉතින් හදාගත්ත ගුලි ටික මුරලිදරන් නෙමෙයි හොඳේ. ඔය ඉන්නේ වෙන එක්කෙනෙක්. ඊට පස්සේ මේක කපා ගන්නවා. මේක කපන්නේ අර මේ අපි හදන ලුණු මිරිසට එකතු කරගන්න. සිරාවට ඉතින් මට ඉතින් යන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම කරන්නේ ඉතින් අපේ චෙෆ් සුරාත් තමයි. මේ ඉතින් අපි හදාගත්ත ලුණු මිරිස. ඕකට අර දෙහි ටික එකතු කරගන්න ඕනේ. මේ තියෙන ඉතින් හදාගත්ත රොටිය සාම්පල් එක. කාලා බලමු කොහොමද කියලා. මේක ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. SUPIRI සුපිරි. දැන් ඉතින් තියෙන හදාගත්ත කුඩි ටික ඉතුරු ටිකත් හදාගන්න. ඒ ටිකත් ඉතින් සුපිරියටම හැදෙන ගමන් ෆයිනල් ප්‍රොඩක්ට් එක හොඳටම තියෙනවා. ඊට පස්සේ පරිප්පුවක් ගාගත්ත ඒවා ඉතින් කියන්න ඕනේ නැහැ රෙසිපි. මේ තියෙන ඉතින් හදාගත්ත ඩිෂ් එක ඔයගොල්ලෝ try කරලා බලන්න හොඳද කියලා. හොඳ නම් කමෙන්ට් එකක් දාන්න.